Welcome to the last minute guru. මම මුල්ම වීඩියෝ සීරියස් එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Operation Research කියන සබ්ජෙක්ට් එක ගැන. Introduction. ව්‍යාපාරයක් පවත්වාගෙන යද්දී අපිට විවිධ අවස්ථාවන් වලදී ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විවිධ අවස්ථාවන් වල තීරණ ගන්න සිද්ධ වෙනවා. මේ වගේ අවස්ථාවන් වලදී වඩාත් ගැළපෙනම විසඳුම වඩාත් ගැළපෙනම තීරණය ගන්න භාවිතා කරන්න පුළුවන් ඉතාමත් පහසු ටෙක්නික් එකක් තමයි මේ ඔපරේෂන් රිසර්ච් කියලා කියන්නේ. මේ සබ්ජෙක්ට් එකේ ටයිටල් එක මේ නම් වලිනුත් දක්වන්න පුළුවන්. මම දැකලා තියෙනවා සමහර කැම්පස් වල මැනේජ්මන්ට් සයන්ස් කියන නමින් තමයි මේ සබ්ජෙක්ට් එකේ ටයිටල් එක තිබුණේ. තව පුළුවන් ඩිසිෂන් සයන්ස්, ඔපරේෂන්ස් මැනේජ්මන්ට්, ක්වන්ටිටේටිව් ටෙක්නික්ස් මේ වගේ නම් වලිනුත් මේ සබ්ජෙක්ට් එකේ ටයිටල් එක දක්වන්න පුළුවන්. සබ්ජෙක්ට් එක ගැන ඩෙෆිනිෂන්ස් කිහිපයක් දීලා තියෙනවා. ඊළඟට අපි හිස්ටරි එක ගැන කතා කරොත් දෙවන ලෝක යුද්ධ සමයේදී තමයි මේ සබ්ජෙක්ට් එක භාවිතා කරන්න පටන් අරගෙන තියෙන්නේ. එයාලගේ මිලිටරි සැපයුම් වගේම එයාලා ගව තිබ්බ සීමිත සම්පත් කාර්යක්ෂමව භාවිතා කරන්න තමයි මේ මෙතඩ් භාවිතා කරලා තිබුණේ. කාලයත් එක්ක උසස් ගණිතමය ක්‍රමවලින් මේ ටෙක්නික් වැඩි දියුණු වෙලා අද වෙද්දී ට්‍රාන්ස්පොටේෂන්, හෙල්ත් කෙයා, ෆයිනෑන්ස්, මැනුෆැක්චරින් වගේ ෆීල්ඩ් වලත් මේ ටෙක්නික් ඇප්ලයි වෙනවා. ඊළඟට ඉම්පෝටන්ස් ගැන කතා කරොත් තීරණ ගන්න ඉතාමත් වැදගත් පහසු මෙතඩ් එකක් තමයි මේ ඔපරේෂන් රිසර්ච් කියලා කියන්නේ. ඉතාමත් සංකීර්ණ පද්ධති පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවන් අපිට මේ මෙතඩ් එක මගින්. තව අපිට තියෙන සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා. අපි හැම වෙලේම වැඩ කරන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක් යටතේ. අපිට තියෙන පැය ගාණ සීමිතයි, අපි ගාව තියෙන රෝ මැටීරියල් මේ හැමදේම සීමිතයි. මේ සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න කොහොමද කියන එක මේ මෙතඩ් භාවිතා කරලා අපිට හොයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හැම වෙලේම මෙතනදී පිරිවැය අවම කරගන්න තමයි උත්සාහ කරන්නේ. මේ මෙතඩ් එක ඇතුලේ අපිට කතා කරන්න තියෙන ටෙක්නික් තමයි මේ linear programming, transportation problem, assignment model, network analysis, queen theory මේ ප්‍රධාන මාතෘකාවල තියෙන අනුමාතෘකා එකින් එක අපි ඉදිරි වීඩියෝ වලින් කතා කරමු. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. Thank you for watching.